සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වෙනවා. තරඟයේ 4 වන දිනය නිමා වන දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 193කට සියලුම ක්‍රීඩකයන් දැවී ගියා. එහිදී ඉන්දීය ක්‍රීඩකයන් 8 දෙනෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුළු 4ක්, ප්‍රභාත් ජයසූරිය කඩුළු 3ක් සහ ලහිරු කුමාර කඩුළු 2ක් බිඳ හෙළුවා. තරඟයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 462ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 284කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුණා. ශ්‍රී ලංකා ඉනිමේ සොනාල් දිනූෂ શතකයක් සහ නිරෝෂන් දික්වැල අර්ධ શතක රැස් කර ගැනීමට සමත් වුණා. 4 වන දිනයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනේ අවසානයේදී කඩුළු 4ක් දැවී ලකුණු 84ක් රැස් කරගෙන සිටියා. අද දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත සිදුවීම් 2-3ක්ම සිදු වූ අතර එහිදී පන්දු රැකීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වූ අතර ඒ හේතුවෙන් ඔහු පරීක්ෂණ සඳහා රෝහල් ගත කිරීමටද සිදු වුණා. ඔහු වෙනුවට දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ආදේශ කළ සිදු සූරිය බණ්ඩාර අද දිනේ ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු තරඟයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අවාසනාවන්ත ලෙස දැවී ගියා. තවද අද දිනේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ලහිරු උදාරගේ දැවී යාම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණේ ඔහු ලබා දුන් උඩ පන්දුව විනිසුරුවන් දැවී යාමක් ලෙස සඳහන් කළ අතර දෙවන විනිසුරුවාට ඉදිරිපත් කිරීමෙන් පසු පුනරූපණ වලින් පෙනී ගියේ පන්දුව බිම වදින ලෙසයි. ඒත් දෙවන විනිසුරුවාත් එය දැවී යාමක් ලෙස සටහන් කළ විට ක්‍රීඩාගාරයේ සිටි ලහිරු කුමාරද දැඩි ලෙස කෝපයට පත් වී සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් දිනේ නිමවන විට ධනංජය ද සිල්වා පන්දු 73කට මුහුණ දෙමින් ලකුණු 31 නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර සොනාල් දිනූෂ පන්දු 36කට මුහුණ දෙමින් ලකුණු 25ක් ලබා කඩුල්ලේ නොදැවී රැඳී සිටියා. තරගයේ අවසන් දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍ය වන අතර ඉන්දීය කණ්ඩායමට තරගයේ ජය ගැනීමට අවසන් දිනේදී අවශ්‍ය වන්නේ තවත් කඩුළු 6ක් තවා ගැනීමට පමණයි. මේ තරගයේදී බොහෝ විට ජයග්‍රහණය දෙපිළටම දෝලනය වන අතර විචාරකයන් පවසන අන්දමට මේ තරගයේ විසඳුමකින් තරගයේ නිමාවට පත්වෙයි යන්නයි.